දන්නවා දැන් සාමාන්‍යයෙන් කල්ලයක් හැදෙන්න පුරුෂයෙක්ගේ සරු ශුක්‍රාණු තියෙනවා. ඒතකොට සරු ශුක්‍රාණු කියන්නේ ඒ ශුක්‍රාණු වලට හැකියාව තියෙන්න ඕන කාන්තාවගේ ඩිම්බේ වෙත ගමන් කරලා ඩිම්බේ පසාරු කරගෙන ගිහිලා ඩිම්බයත් එක්ක එකතු වෙලා කල්ලයක් සෑදීමේ හැකියාව තියෙනවා. එතකොට අපි දන්නවා ශුක්‍ර තරලය අපි ලැබ් එකදී පරීක්ෂා කරලා බලනකොට අනිවාර්යයෙන් මේක පිටවන ශුක්‍ර තරලය මිලිලීටර් දෙකක්වත් තියෙන්න ඕනේ. එතකොට අපි දන්නවා මේ තියෙන්නේ කාන්තාවගේ ගර්භාෂය ආකෘතියක් යෝනි මාර්ග ශුක්‍රාණු වහම ඒ ශුක්‍රාණු ගර්භාෂය දිගේ මෙහෙම ගමන් කරලා පැලුව පිනාලේ කෙළවර තියෙන ඩිම්බේ වෙත යන්න අඩුම තරමේ මිලිලීටර් දෙකක් තියෙනවා. එතකොට ශුක්‍ර පිටවන ප්‍රමාණය මිලිලීටර් දෙකකට වඩා අඩු නම් එම ශුක්‍ර වලට ගැප් ගෙලා හරහා පැලුව පිනාලේ කෙළවරට යෑමේ හැකියාවක් ගොඩක් වෙලාවට අඩුයි. ඔබගේ පිටවන ශුක්‍ර තරලය ප්‍රමාණය ඒ රිපෝට් එකේ අඩුම තරමේ මිලිලීටර් දෙකක්වත් තියෙනවා. ඊට වඩා වැඩි වුණොත් හොඳයි. අඩුනොත් ඒක විවිධ හේතු නිසා. ඒ කියන්නේ ශුක්‍ර තරල නිෂ්පාදනයේ ගැටලුවක් හරි ඒ බටවල ඒ කියන්නේ ශුක්‍රාණු ගමන් කරන බටවල බ්ලොක් එකක් නිසා වෙන්න පුළුවන්. එතකොට එහෙම ගැටලුවක් තියෙන අනිවාර්යයෙන්ම ඔබට ස්වාභාවික සංසාරයෙන් ගර්භණී වීමේ හැකියාව අඩුයි. ඒ වගේම මේකේ තියෙන සාන්ද්‍රණය අඩුම තරමේ මිලියන 15ක්වත් තියෙන්න ඕන මිලිලීටර් එකට. එතකොට ඒ මිලියන 15ක් නැත්නම් ඒ ශුක්‍රාණුවෙන් ස්වාභාවික සංසාරයෙන් බබෙක් හැදීමේ හැකියාව අඩුයි. එතකොට ඊට වඩා අඩු නම් අප බලන්න ඕන සාමාන්‍ය IVF ප්‍රතිකාරයකින් තමයි ගොඩක් කලාවට එම ධාතු පිරිපහදු කරලා එහි ගුණාත්මක බව වැඩි කරලා තැම්පත් කිරීමෙන් තමයි ඔබට ගර්භණී වීමේ හැකියාව තියෙන්නේ. එතකොට ඒකෙත් මිලියන 6ක් අඩුම තරමින් තිබුණොත් තමයි IVF ප්‍රතිකාරයක් සාර්ථක වෙන්නේ. ඊට වඩා අඩු නම් අපිට ඒකට විවිධ ක්‍රමවේද තියෙනවා. ඒකේ සාර්ථකත්වය වැඩි කරගන්න IVF ප්‍රතිකාරයකින් ඒ කියන්නේ අපිට ඒක සාම්පල් කීපයක් එකතු කරලා සාන්ද්‍රගත කරලා තැම්පත් කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙමත් නැත්නම් ගොඩක් වෙලාවට අපිට නලදරු තාක්ෂණයකින් IVF එකකින් තමයි ගොඩක් වෙලාවට ඉක්සි තාක්ෂණය ඔස්සේ තමයි බබෙක් හදන්න ඕනේ. එබැවින් පිටවන ශුක්‍රාණු තරලයේ ප්‍රමාණය වගේම තරලයේ තියෙන ශුක්‍රාණු සාන්ද්‍රණයත් ඉතා වැදගත් වෙනවා දරු සම්පත කෙරෙහි.